හල්ලෝ ගයිස් ඉතින් කොහොමද ඉතින් අපි මයින්ක්‍රාෆ් පාට්ෆන් දින්න යන්න ඔන්න එහෙනම් අපි එනම් ගේමකට හරි ගයිස් මෙහෙම සිද්ධියන්න එච්චර කතාවක් නෑ ලෝක සිද්ධියක් නෑ මේක එච්චරමයි කරන්න තියෙන්නේ මොකද්ද ගේම් එක ගන්න මම විලේජ් එකක් හොයන් ආවා මේ විලේජ් එකේ තිබ්බ යම්කිසි බඩු ප්‍රමාණයක් මං ගාව දැන් තියෙන ඔන්න ඔය ටික පේනවා ඇති ඔයගොල්ලන්ට ඔය බඩු ප්‍රමාණය ඔය ටික තමයි අපිට තියෙන එකම බඩු ටික ඔයාලට පේනවා ඇති හොඳින් බලාගන්න හොඳින් හරි ගයිස් කැමරයක් කමු හරි දැන් ඔහොම අපි මයින් කරන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ලයික් කරලා ගේම් එකට එන්න හරි ඔහොම මයින් කරන්න අපි දැන් යනවා තාමත් යනවා එසේම යනවා තාමත් යනවා හරි අපි දැන් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගමු හරි ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගන්න අපි ඔන්න ඔය ආකාරයට හදාගත්තා ඊට පස්සේ අපි එකෙන් පිකැක්ස් එකක් හදාගමු මං ගාව පිකැක්ස් එකක්වත් නැහැ ගයිස් පිකැක්ස් එක නෙමෙයි වෝටර් බකට් එකක් හදාගමු ඉස්සෙල්ලාම ඊට පස්සේ අනිවාර්යෙන් පිකැක්ස් එකක් හදාගමු මං ගාව පිකැක්ස් එකක්වත් නැහැ දැන් හරි පිකැක්ස් එකක් හදාගන්නවා අපි ලේසියටම හරි ඊට පස්සේ මේ ක්‍රාෆ්ටින් ටේබල් එක කඩාගමු හරි කඩාගෙන වෝටර් බකට් එකට වතුර ටිකක් පුරව ගන්න ඕනේ ඉස්සෙල්ලාම වෝටර් බකට් එකට වතුර ටිකක් පුරව ගන්න එහෙනම් පුරව ගත්තා ඇත්තම කිව්වොත් පොඩ්ඩක් දුර පෙන්නගමු දුර පේන්න හදාගමු ගයිස් අම්මට සිරියන්ට ලයික් එකක් යනවා ඔයාලට පේනවා ඇති චුට්ටක් දරුණුයි ලයික් එක අවුලක් නැහැ හරි ලයික් එක හරිනේ එත්න අය අඩු කරන්න කියලා හිතනවා ගයිස් මට නම් හරි ගියා හරි අය ලයික් ලයික් ස්පයික් ගොඩක් ගියා දන්නවනේ ඉතින් ඔන් බොට් වලින් ගහන්න මේකේ ලයික් ෆික්ස් ෆයිල් එකක්වත් දාලා නැහැ ඔරිජිනල් 1.20 1.5 හරි අඩු කරගත්ත ඉතින් හොඳ වෙලාවට නැත්තම් ලයික් වෙනවා බලු විදියට හරි ගයිස් අපි මයින් කරන්න තමයි ඉස්සෙල්ලාම යන්න හිතන් ඉන්නේ මං ඉතින් ශබ්ද ඇහෙනවද ගණන් ගන්න බෑ ඌව මොනවද බං නේද බං ඉතින් මම මෙතන තමයි ගිය හදන්න ඉන්නේ ඊට කලින් අපි මයින් කරන්න යම් බාන්න හරි මෙතනින් මයින් කරන්න පටන් ගමු මෙතනින් ස්පීඩ් එකක් යන අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ලයික් කරන්න හොඳේ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ලයික් කරන්න හරි එහෙනම් ස්පීඩ් එක තමයි යන්නේ එහෙනම් ඔයගොල්ලන් බලා ගන්න මයින් කරලා හම්බෙමු හරි බයි බයි හරි ගයිස් ඒ කියන්නේ අපිට මයින් කරලා තීරුමක් නැහැ කියලා මට තේරුණා. එහෙනම් අපි වෙන අතක් බලා යමු. අතක් දිහා බලාගෙන යමු. හරි ගයිස් මෙතනින් පටන් කිසිම තීරුමක් නැති ගොන් ආතල් ටිකක් තමයි ගත්තේ. පේනවා ඇති එහෙනම ගොන් විදිහට එක තැන්වල ඇවිදන් ගියා කේව් හොයාගෙන කියලා. ඒ කේව් නෙමෙයි හම්බුනේ මෙන්න මේ නෙදර් පෝටල් එකක් තියෙන්න ඕන තැනක්. නෙදර් පෝටල් එක මිසින් වෙලා ඉතින් කුකුල්ලෝ ටිකක් ඉන්නවා කන පැලෙන්න දෙන්න හිතෙනවා උන් කෑ ගහද්දි මට දැන් තේරුනේ වීක් ටිකක් එළියට විසික් කරලා ඕමෝම ඇවිදන් යනවා හරි ඔයගොල්ලන්ට පෙනී යනවා මං ඒ කේව් එක හොයාගෙන යන වැඩෙත් ඇත්තරලා තමා මම යනවා දැන් වෙන වැඩක් අතක් බලාගෙන අපි එනම් බේස් එක හදන අත දිහා තමයි දැන් බලන්න යන්නේ ඔයගොල්ලන්ට පෙනී යනවා බේස් එක හදන්න ඉතින් මොනවද අවශ්‍ය වෙන්නේ වුඩ් කපන්න තමයි යන්නේ කොනක ඉඳන් එහෙනම් වුඩ් කපන ස්පීඩ් එක තමයි බලන්න වෙන්නේ හරි කොල්ලෝ ස්පීඩ් එක බලන්න වුඩ් කැපිල්ලක් තමයි තියෙන්නේ
හරි ගයිස් ඉතින් ගස් කපලා අපි යනවා දැන් ගේ හදන්න නෙවෙයි තව ගහක් කපන්න. හොඳ ප්‍රශ්නයක්. ඇයි ඒක ස්පීඩ් නැති වුනේ? හරි ඉතින් ගස් ඇයි බං මේ ගස් ස්පීක් දෙක්ද කියහන්කෝ ගස් දෙකම දැන් ස්පීක් කරලා නෑනේ මුටටක්ද මේ හදන එක ඉක්මනට කරහන් මේ ස්පීක් කරහන් බලන්න බෑ ඕයි නෑනේ කෝ නෑ හරි රාත්‍රී කාලයේ ආරම්භ වෙන බැවින් අපි මේ අවස්ථාවේදී කෙලින්ම යන වැන්දක් සොයාගෙන ළඟම තිබ්බ ගෙවල් ඔක්කොම ඇතැරලා තිබ්බ දුරම ගෙදරට යනවා මම බොරුද කියන්නේ මොඩෙක් කියලා බොරුද නෑනේ බොරු නෑනේ හරි ඉතින් හරි ගස් තියෙනවා ටිකක් 64යි 12කුයි තියෙනවා ඒ කියන්නේ ස්ටැක් 4ක් තමයි අපි දැන් යන්නේ ගස් පැල කරන්න යන්නේ ගයිස් එහින්දා මේක බලාගෙන ඉන්න ගස් පැල කරන ස්පීඩ් එක ඔන්න එහෙනම් ආරම්භ වෙනවා මෙතෙන් පටන් ගයිස් අපි දැන් යන්නේ අත්තම කිව්වොත් ගස් ඔක්කොම ටික පැල්ල කරලා ඉවරයි. දැන් අපි යන්නේ කෙලින්ම ගස් හිටවන්නත් නෙමෙයි පැල කරන්නත් නෙමෙයි ගියක් හදන්න කෙලින්ම. හරි එහෙනම් ගියක් හදන්න දැන් තමයි මතක් වුණේ මියුසිකුයි වොලියුම් ඔක්කොම ටික අඩු කරන්න. very good. හොඳටම කරන්න අපි තමයි. හරි ඉතින් ඔහොම ඇයි මං සේව් කරේ වෙලට එක පිස්සුනේ හරි ඉතින් ඔහොම තමයි යන්නේ ගයිස් අපි දැන් යමු ගේ හදන්න බඩු එකතු කරා බඩු එකතු කරපු කාස්ට් එක පැල කරා ඊට පස්සේ දැන් යනවා ගේ හදන්න හරි ගේ හදන්න යන්නේ ගයිස් මෙන්න මේ වගේ ස්ථානක මේ ගේ හදලා ඉවර වෙච්ච කොටස දාන්නේ part 2 එකකින් ඒ නිසා හොඳින් මතක තබා ගන්න part 2 එක අනිවාර්යෙන් බලන්න ඔයගොල්ලෝ හොඳින් මතක තියාගන්න හොඳින් මතක තියාගන්න යුතු දෙයකි ඒ හින්දා අනිවාර්යෙන් මං කිව්වේ ස්ටෙක් 4ක් එනවා ඕම් බලහල්ලා ඕම් ස්ටෙක් 4ක් එනවා ඕම් ස්ටෙක් 4ක් එනවා ඔන්න ස්ටෙක් 4 දැක්කා නේද ස්ටෙක් 4 යනවා දැන් ගණන් කරේ හරි දැක්කනේ එහෙනම් ගේ හදන පාර්ට් එක වෙනම කොටසකින් නම් පාර්ට් 2 විදියට එහෙනම් කොල්ලෝ ගේ හදන ස්පීඩ් එක බලාගන්න